හිග්ගෑවෙන්න කෙලින්ම හික්කරුට යන්න යාළුවනේ. කොල්ලට කේස් එක දාලා තියන්නේ යාළුවනේ. තාම පළවෙනි සර්විස් එක විතරයි කරලා තියෙන්නේ. ඒකත් 60ට එහා යන්න එපා කියලා හරිද? 60ට එහා යන්නේ නානා උදේ. විනාඩි කිහිපයක අපි නානවා ඒක ෂුවර්. වෙල්කම් බෑක් බොයිස්. අපි අලුතට ඇවිල්ලා ඉන්නේ. අද පොඩ්ඩක් වෙනස් විදිහකට යන්න try කරනවා. මේ බයික් වල තමයි යන්න හිතන්නේ අද. මේ යන්න හිතන්නේ නෙමෙයි ආවේ බයික් වල. අපේ සංගත මහත්තයා අලුතෙන් බයික් එකක් ගත්තා යාළුවෝ. මේ තියෙන්නේ වාණ්ඩේ. අපි මේකයි තව එක බයික් එකක් කරහෙන් ආවා. බයික් එක තමයි අද ආවේ. අලුතරින් නතර වුණා. බීර කන්න කියලා. මාර කාලෙ Askeran. A few moments later. Bike ko duro gila ya boys. Ayagale station first time pe yan. Bayagale. Maratta lagiyala dinne. Isnala parachute dak dina. යාළුවනි මා මොකෙද්ද වගේ පේන්නේ යන්නේ දැන් මේ ගලවපු ගම අම්මේ ඔන්න ඔයයි මං හෙල්මට් දාන්න අකමැති හරිද ඔන්න බලන්න මට ෆයින් ගන්න හැටි මේ මොකෙද්ද දෙනවා බයික් එකක් ගන්නත් ආසයි හැබැයි අනිත් පැත්තට එපා කියලා දෙන්නෙත් මේ හේතුව හින්දා කොණ්ඩේ යනවා කාර් එකක් ගන්න ඕන නිසා කාර් එක ගෙදර ඒක යාළුවනේ ට්‍රිප් යන හොඳ වාහනයක් නෙමෙයි හරිද ඒ වෑනම් බෑග් තියන්න බැරි වෙයි පුතේ. ෆොටෝ එකක් නම් ගන්න පුළුවන්. නාලුවනි පොඩි කොල්ලෝ දෙන්නේ සෙල්ලම් කරනවා. ඈ පොඩි උන්ගේ බෝල් උස්සන්න තමයි කතා කරන්නේ. එන කාලෙක ඉඳගොත් මාත් මේ බීච් එක පැත්තට ආවේ. අයියෝ මට මාවෙනෙද්දි එන අවුල්. ඔන්න ඕක තමයි මම බයික් ගන්න දෙපාර තුන් පාර හිතන්නේ යාළුවනේ හරිද. කොණ්ඩේ ඔක්කොම චොර වෙලා යනවා මේ හෙල්මට් දාන් ආවා. හරි බෙන්තොට බීච් එකත් කවර්ඩ්. බින්දුර පැත්තේ බීච් එකකට බැස්සා. දැන් අපිට ආයි යන්න තියෙනවා හික්කඩුවට. හරිද? අපි හික්කඩුව යන්න තමයි ඉනිෂියලි ප්ලෑන් එක තිබුණේ. හැබැයි මේ එන ගමන් බෙන්තොට සෙට් වෙච්ච නිසා අපි මේ පැත්තට ආවේ. හරිද? නැත්නම් අපරාධෙ නිකන් පහු කරන් යන්නේ කොළුව දාන් යනවායි කියලා. දැන් වෙලාවත් එක්ක මට හිතෙනවා අවුලක් නැති. දවල් නම් බීච් බහින්න බෑ. අපි කට්ටිය ෆොටෝ ෂූට් පටන් අරන්
ෆොටෝ සෙෂන්ස් යනවා. අර මෙතන දරුණු ගණේ ෆොටෝ ෂූට් එකක් යනවා. ගොඩක්ම දරුණු ගණේ ෆොටෝ ෂූට් එකක්. මම හිතන්නේ මගේ ෆෝන් එකේ බැටරිය බස්සලා මුන් දෙන්න දෙයි වගේ අද. ඉක්කරුට යද්දි බැටරි නැති වෙයි මෙහෙම ගිහිල්ලා. පාවර් බැංක් එක ගෙනන. පාවර් බැංක් එක ගෙනාවා. පාවර් බැංක් එකට ගහලා එහෙම වුණොත් බෑග් එක ඇතුලේ දාලා යන්න වෙනවා බොයිස්. කාර් එක යනවා වගේ සෙල්ලම් දාන්න බෑ. මේවයි මේ වැඩේ ආතල් හරිද? බයික් එක යන වැඩේ ආතල්. තුලම් පාරක් වැඩි. ගැම්මට ගියයි මාත් මේ ෆස්ට් ටයිම් දුකද මෙච්චර දුර බයික් එකේ යන්නේ. බත් එහෙමනේ නේ. මේක දැන් ගෙදර මිනිස්සු දැක්කව. තෝ මේකට තමයි ගියේ. වැඩේ හොඳයි. අවුලකට තියෙන එක දිහා බයික් එකේ එන්න බෑ. හරිද? පස්ස පැත්තට. ඒකයි පස්ස රිදෙනවා තන් තැන් වල නවත්තන්න ඕනේ. එතකොට වැඩිපුර මේ වැඩි අර බඩු එහෙම කරන්න බෑ. මම මේක වුණත් බෑග් එකේ දාන් ඉන්නේ කැම් එක වුණත් මේ ෆෝන් එකෙන් තමයි ක්ලිප්ස් ගත්තේ. හරි. නම් කෙලින්ම දැන් හික්කඩුවට. හික් ගෑවෙන්න කෙලින්ම හික්කඩුවට යන්නේ යාළුවනේ. A few inches later. හික් ගෑවෙන්න හික්කඩුවට ඇවිල්ලා ඉන්නේ. අපි නියෝජිතයක් කියව යාළුවනේ මේ බෑග් එහෙම තියන්න පුළුවන්ද කියලා බලන්න. ආවට පිච් එක පැත්තට. ප්‍රශ්නකට මුහුණ දීලා තියෙන්නේ යාළුවනේ මේ අද සෑහෙන ක්‍රවුඩඩ්. ඉන්න හිටින්න ඉඩක් නැහැ. මෙතන බෝට්ටුත් වැඩි. දුර පාරක් වෙනවා. මේ බෑග් තියන්න තැනකුත් නැහැ. හරිද? ෂුවර් තැනක් නැහැ බෑග් එහෙම තියන්න. මේ වගේ පොඩි තැනකින් තමයි තියන්නේ මෙහෙම මේ. නැත්තම් මෙන්න මේ හරියකින් තියවුම් බා. ඕනේ. මේ හරියකින් තියලා. මේ වගේ තැනකින් තියලා අපි මේ ළඟම යමු. ඔව් මෙතන එන්න. ඔව්. මේ හරියකින් Okay. Okay. ඉතින් පැයකිල්ලක් තමයි තියෙන්නේ. මාස ගානකින් මුහුද වතුර පෑගෙනවා. ඊතලයි යකෝ. ඊතලයි නෝ තමයි. ඒ අරුන් දෙන්නේ නැද්ද? අරු වෙන්නේ නැද්ද? කාද්දයකෝ බීච් එකට ගිහලා කම්මැලි කියන්නේ. මට සිවි. හරි බා. හරි අමාරු 80යි. අමාරු 80යි. නානගේ නාගෙන වෙන්නේ. අමාරු 80යි කකුල් දෙක දනිස්සට වැදුනා. දෙනිමත් ඒ උනා. අවුලක් නැහැ. ඇයිද ෆොටෝ එකක් ගන්න. මෙතන බොයිස් ඩයිවිං සීන් එකක් තියෙනවා. මේ කට්ටිය ඩයිවිං කිට් දාගෙන යනවා. ඒත් එක්කම යන්නේ බෝට් රයිඩ්ස් උත් තියෙනවා. අන්න අර පැත්තේ එහෙම බෝට් රයිඩ්ස් තියෙනවා. මෙන්න මේ පැත්තේ මම හිතන්නේ වටයක් එක්කන් යන සීන් එකක් තියෙනවා. අපි මේ වගේ එකකට රෙඩි වෙලා ආපු නැති හින්දා යන්නේ නැහැ. අපි වැළුවේ ටයිම් එකක් තියෙන නිසා අපිට සංකත කියනවා කන්නේලිය පැත්තට යන්න පුළුවන්. මට හරි. කන්නේලිය පැත්තට යන්න පුළුවන්ලු මේ. මෙතන ඉඳන් කිලෝමීටර් කීයක් තිබ්බා? 43ක් විතර තියෙනවා කිලෝමීටර්. ඉතින් කෙලින්ම කන්නේලිය පැත්තට යන්න තමයි හිතන් ඉන්නේ. එහෙම වුණොත් මෙහෙන් දවල්ට කන්න නැතුව තාම දවල් වෙන්නත් නැහැ. තාම වෙලාව කියන්නේ 10යි.
11යි ගානක් තමයි වෙලාව. අපි කිතෝරට අපිට ඉක්මනට එන්න පුළුවන් වුණා. අපි අරේ වැඩි වෙලා කිරමු නැතිනම් අද කොහෙද? අපි අර හිටියේ නෑ. ඒ හිටියනම් ඊට වඩා වෙලා යනවා. අනන්න ස්ටාර්ට් කරලා යන්න යාළුවනි. උමනන් දානවා මං හිතනවා යයි කියලා. එන පොඩ්ඩක් ස්ටාර්ට් කරලා කොල්ලෝ විශ්ුවා. A few inches later. සිතන වැඩි හරි කියන්නේ අපි යනවා දැන් මේ කලින්ගේ ඔය කන්නේලිය පැත්තට. පාර දන්නවා කියලා යනවා කොහෙද කියලා නවතින් දන්නේ නැහැ. බලමු. වහිනවා. දැන් අපි ආයි පාරක් කරගෙන යනවා ගාල්ලට. මොකද යන්නේ අද අපිට දකුණු රටේ තමයි ගන්න ඉන්න දවස. ඉවතර යන්න හදද්දි මේ ඒරියා එක ලඟ වෙද්දී මම හිතගත්තා. දැන් ආයි කොහොමද යනවා. දකුණු රටේ යකනගරේ රැවිල් ඉන්න යාළුවනේ. අපි කන්නේලි යනවායි කියලා ඔයගොල්ලන්ට පොළු බලාපොරොත්තු දුන්නා. කන්නේලි යනකොට තේරුණා යන්න පොරොත්තු නැහැ කියලා. කන්නේලි කියලා ඔයගොල්ලෝ හිතාගන්න මේ කන්න ආව එළියට. ඔව් කන්න ආව එළියට කන්නේලි කියලා. නළුවෙක් තමයි ඉතින් නළුවෙක් තමයි. අර වැත්තෙන් මොකද මේ වැහි කලුවක් එනවා. ඊට කලින් මාරු වෙන්නත් ඕනේ. එහෙමයි කියලා මේ කන්න දනකුත් නෑ අප්පා මේ. මෙතනින් එළියටම ගිහලා තමයි කන්න වෙන්නෙත්. මේගොල්ලෝ ෂෝට් එකකට ටක් ගාලා යනවා. A few moments later. මේ කො කියන් අර කියන් දැන් මේ රැල්ල හැදෙන්නේ කියනවා කියපන්. ළමයින්ට ඉගෙන ගන්න දෙයක් කියව දැන් මෙච්චරලා බොයිස් මේ වැල්ල හැදෙන විදිය කිය ඉගෙන අර මූ තමයි කියේ මූ විද්‍යාත්මකව මූ කියන මූද අභ්‍යන්තරය මොකක්ද ඒක හට ගන්න. ඔය කියන්නේ මූද අභ්‍යන්තරේ නෑ හෙල සීන් එකක් කියාගෙන අපරාධෙ මට කියලා කියන්නේ. ඔයගොල්ලන්ට හොඳ කියන්නේ මේ මූ විද්‍යාත්මකව ඉගෙන ගන්න පුළුවන්කම තිබුණා මේ හරි කියන්නේ. අපි ප්‍රශ්නවල අපිට මුදේ කරනවා. කැල්කියුලස්. ඔය අපි දැන් ඉන්නේ මේ කොහෙද මේ තැන? මේ කොහේ හරියද? අපි කොහොම හරි ගාල්ලේ ඉඳන් ආයි හික්කඩුව පැත්තට ආවා. හරිද? අපි කැමරාව එන්න හේතුව වුණේ ඒකේ කෑම නැහැ. තියෙන කෑම කන්න බෑ. ගණන් වැඩි. ඔව්. ඒවත් වැඩි තේරෙමුකුත් මේ ගණන් වැඩි ඔව් තේරෙමුකුත් නැහැ. හරි. අපි ඒකින්ද එන පාර දිගේ ආවා. අද ඇත්තටම වැඩි හරක් අපි හිටියම බයික් එකේ පාරේ. ඈ? කොහෙවත් හිටියනේ වැඩි හරක් බයික් එකේ පාරේ. මෙතන ඉඳලා යන්නේ ටිකක් කරලා. ඒ වාහන නැතුව නෙමෙයි. මෙතෙන්දලා වැඩි හරියක් ඉන්න තමයි හිතන්නේ. දැන් කන්න නැහැ. කන්නත් නැහැ. කන්න නැකම බලන්න. මෙතන නාන්නත් ඕනලු නාන්නත්. නැහැ පට්ට තැනක් මේ පැත්තෙත් එකක් තියෙනවා. ඒක අයියෝ බස් යන් කොයි පැත්තට. හරි. අර පැත්තේ තියෙන එක. ආයි අපේ මේ කළු මහත්තයා ඉන්න හරියත් එකක් තියෙනවා. මේ හරිය මුහුද බලාගෙන පාඩුවේ කන්න පුළුවන්. අපි කාලේ වෙලා දැන් මේ යන්න හදන්නේ හරියද? දැන් අපි වැඩි හරියක් අද දවසේ ගල්ලා තියෙන්නේ. බයික් එකේ එමේ ගියප් එක හරියද? මුගේ ඇඩේ වෙලාව කියනවා යන් ගාන. මොකද පුදුම හදිස්සියක් තියෙන ගෙදර යන්න.
දැන් අපි අර පැත්තේ වැස්සක් යනවා යාළුවනේ. අපි ඒකෙන්ද යන්න හදන්නේ. තාම 3:00ටත් නැහැ. ඇයි ඔය හංගන්නේ ඔක්කොම ඔයා? ඇයි මේ හංගන්නේ ඔක්කොම මේ? මේ බලන්න මේ නිකන් අර පිට ඉදිමිච්ච මොල්ලියෙක් වගේ වෙලා නේ. මොල්ලියෙක් වගේ වෙලා. යාළුවනේ මට අමතක වුණා සංකතගේ බයික් එක පෙන්නනවා කියලා මං කිව්වා. මේ තියෙන බයික් එක පොඩ්ඩින් පෙන්නනවා වලනේ. මේ තියෙන සංකතගේ අලුත් බයික් එක. මේ තියෙන්නේ මට අරගෙන තාම ටික දවසයි. කොල්ලා මේ තාම කොළ කෑලි ගහගෙන දුවන්නේ. මේ අපේ අලුත් ගෑණි. මෙයා මේ වලියක් දාගෙන ඉන්නේ කඩේ. එයාට දැනට මේක අවුලක් නැහැලු. ඉතින් මෙයා හොඳට දුවනවලු. දැනට අවුලක් නැහැ. දැන් කිලෝමීටර් කීයක් ආවද? 100 ගාණක් විතර ආවනේ අපි. කිසිම අමාරුවක් නැහැලු. මට නම් පට්ට අමාරුයි. මං ආවේ මේකේ. මේ මුට කිසි අමාරුවක් නැහැලු මේකේ. හරිද? අපි බලමු තව දවසක් යද්දි මොකද කියන්නේ කියලා. හරි බයික් එක පෙන්වන්න වෙනවා. තඩි දවසින් කියන්න කොහොමද කියලා. කොල්ලට කේස් එක ගාවින් යාළුවනේ. තාම පළවෙනි සර්විස් එක විතරයි කරලා තියෙන්නේ. ඒකෙත් 60ට එහා යන්න එපා කියලා. හරිද? අපි ඒකේ ඇඩ්වාන්ටේජ් එක ගන්නවා. අපි 60ට එහා යනකොට ඌ නිකම්ම බැක්. 60ට එහා යන්නේ නැහැ. කොයි සාරට පේනවද දන්නේ නැහැ මෙතන. මෙන්න මෙතන මේ වලාකුලෙන් ඉරේලිය වැටෙන විදිහ පේනවද? මේ අර හෙවන්ලි ලයිට්ස් වගේ ආ. අඩෝ ඒ ලස්සනයි. පේනවද අරට? මෙතන ඉඳන් මේ වගේ ඉරේලිය පල්ලෙහාට වැටෙනවා වගේ නිකන් වලාකුළු ඔස්සේ. very nice. හම්බෙන්නවා කියන්නේ නානා උදේ විනාඩි කිහිපයක අපි නානවා ඒක ෂුවර් දැනටම පොත ගහනවා ජැකට් එක දාගනි. ජැකට් එක දාපන්. අම්මා කවුද දෙක. හරි අමාරුයි ඔයි. මේ අර බෑනේ මං කිව්වනේ උන්ට එවි ඵලයක් කියලා. වැස්සෙන් පොඩි රිලීෆ් එකක් හම්බුණා වගේ අපිට නේ. පොත ගහන එකක් විතරයි තියෙන්නේ දැන්. ෂීට් එක යන්න පුළුවන් තව කිලෝමීටර් මම හිතන්නේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. යා ගන්න පුළුවන් මේ. කියන මාව පෙනී යනවා. ඈ? අnder වැටිගෙන එනවත් එක්කම මගේ දට්ටිය වමනක් පෙනී. ඔව් අපේ මගේ දට්ටිය විතරයි වෙන්නේ මේකේ. මේ කොහෙද වමනද? වමට දාන්න දී. වමට දැම්මා ලකුණට දැම්මා එච්චරයි. ඊට පස්සේ ආයි කෙලි. ඉස්සෙල්ලා සාන්ත අරයාක යනවා කියන එක ආන්නෙම නෑ. ලොත් බයික් එකනේ. ඔව්. මෝ කොහෙද දැන් හෙල්මට් එක උන්නද? ඈ? හරි දැන් නම් සුපිරිට වහිනවා බා.
කොයිද ඔය සේම් යාළුවනේ ආපෞසරයක් වැස්ස අපිට දුන්නනේ වැඩි. A few moments later. ඉතින් බොයිස් ඔය විදියට අපේ ඩවුන් සවුත් වලට ගියපු බයික් ටූර් එක ඉවරයි. බයික් දෙක ගියා හරිද බයික් ටූර් එකකට බයික් 10ක් 15ක් ගියේ නෑ. බයික් දෙකයි අපි ගාව තිබ්බේ. ඉතින් අපි ඒ දෙකෙන් තමයි ගියේ. ඉතින් එනකොට නම් චුට්ටක් වැස්සේ නාන්න වුණා නැත්තේ නේ. ගෙවල් හරියට කිට්ටු වෙද්දී නම් ෂේප් වුණා. කොහොම හරි වැඩි හරියක් නාගෙන තමයි එන්න උනේ. එහෙනම් අද vlog එක මෙතනින් ඉවරයි. අපි ඊළඟ vlog එකකින් සෙට් වෙමු. අනිවාර්යෙන් channel එක subscribe කරගෙන යන්න. මේ වීඩියෝස් ඉස්සරහටත් අරගෙන එනවා. වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලා බයික් වලින් මේ වගේ ටූර්ස් ගිහලා තියෙනවද කියලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් ඊළඟ vlog එකේ මට